මෙම ලින්ක් එක හරහා Android, iPhone, PC, laptop ඇතුළු ඕනෑම device එකකින් log විය හැකිය. Android භාවිතා කරන්නන්ට Play Store හරහා Great Vision Home School app එක download කරගන්න පුළුවන්. මේ ලින්ක් එකෙන් අපි ගියාම අපිට ඉස්සෙල්ලාම මෙන්න මේ විදිහේ ඉන්ටර්ෆේස් එකක් තමයි එන්නේ. එතකොට අපි ඉස්සෙල්ලාම Great Vision Home School app එකට register වෙන්න ඕන. ඒ නිසා අපි create an account දෙනවා. ඊට පස්සේ අපිට මෙන්න මේ විදිහට fill කරගන්න විස්තර වගේක් එනවා. ඒක ඉස්සෙල්ලාම අපි medium එක තෝරගන්න තියෙන්නේ. එතකොට English, Tamil, සිංහල කියලා අපිට option 3ක් පෙන්නනවා. මේකෙන් අපි සිංහල කියන option එක දෙනවා. ඊට පස්සේ full name එක මෙතන මම කමල් කියලා මගේ name එක දෙනවා. ඊට පස්සේ එනවා birthday එක දෙන්න. එතකොට මම birthday එකේ අවුරුද්ද ඉස්සෙල්ලාම select කරගන්නවා. ඊට පස්සේ month එක දෙන්න ඕන. month එක දුන්නට පස්සේ අපිට date එක තමයි එන්නේ. මෙන්න මේ විදිහට එතකොට මම date of birthday එකේ year එක month එක date එක දෙනවා. ඊට පස්සේ level එක කියන්නේ ඔය Great Vision app එක භාවිතා කරන්නේ preschool එකටද grade 1 to 5 වලටද එහෙම නැත්නම් O level A level වලටද ඔයාට අදාළ වගේ ඉගෙනුම් අවුරුද්ද ඉගෙනුම් තත්ත්වේ තමා මෙතනදී select කරන්න එන්නේ. එතකොට මම මෙතන grade 5 කියලා දෙනවා. ඊට පස්සේ මට එනවා මගේ ස්කූල් එක දෙන්න. ඒකේ මම ස්කූල් එක ටයිප් කරගන්නවා. ඊට පස්සේ parents name එක. එතකොට අම්මගේ හරි තාත්තගේ හරි එහෙම නැත්නම් බාරකාරයාගේ නම මෙතනට දානවා. ඊට පස්සේ ඔයාලව අපිට සම්බන්ධ කරගන්න පුළුවන් WhatsApp number එකක් මෙතෙන්ට දාන්න ඕන. ඊට පස්සේ ඔයාලගේ mobile number එක. ඊට පස්සේ මෙතන ඔයාලගේ user name එක සහ password එක. ඊළඟට ඊට පස්සේ දැන් ඔයාලා හැම වෙලෙම මේ user name එකයි password එකයි පාවිච්චි කරලා තමයි මේ Great Vision Home School app එකට log වෙන්නේ. ඒ හින්දා ඔයාලට භාවිතා කරන්න පහසු මතක හිටින විදිහේ නමක් භාවිතා කරන්න පුළුවන්. එතකොට මෙතන මම මගේ නමම දෙනවා. ඊට පස්සේ password එක සාමාන්‍යයෙන් අඩුම තරමේ අකුරු 6ක්වත් මේ password එකේ තියෙන්න ඕන. ඊට පස්සේ confirm password ඒ කියන්නේ අර password එකම අපි මෙතෙන්ට අපි කලින් create කරගත්ත password එකම අපහු මෙතන දෙන්න ඕන. ඊළඟට අපිට එන්නේ referral number එක. ඒ කියන්නේ ඔයා මේ පන්තියට සම්බන්ධ වුණේ marketing coordinator කෙනෙක්ද, එහෙම නැත්නම් teacher කෙනෙක්ද, එහෙම නැත්නම් social media admin හෝ වෙනත් නියෝජිතයෙකු විසින් ඔයා මේකට සම්බන්ධුනේ කියන එක තහවුරු කරගන්න referral number එක අනිවාර්යයෙන්ම මෙතන ඇතුළත් කරන්න ඕනේ. ඒ අංකය නැත්තම් ඔයා ඒ පුද්ගලයාට නැවතත් කතා කරලා ඒ අංකය ලබා ගන්න මේ අංකය ඇතුළත් කිරීමෙන් ඔබ සම්බන්ධ වූ නියෝජිතයා ගුරුවරයා නිවැරදිව හඳුනා ගැනීමට හා ඔබගේ ලියාපදිංචිය සම්පූර්ණ කරගන්න පුළුවන් වෙනවා. මෙන්න මේ විදිහට මෙතන referral number එක ඇඩ් කරගන්න ඕනේ. හරි දැන් ඔයාලට තියෙන මේ register කියන බටන් එක ක්ලික් කරන්න. ඔයා register වුණාම ඔයාටත් මෙන්න මේ විදිහේ referral code එකක් හම්බ වෙනවා. මේ registration submitted successfully. Your referral code is GV .0.0.0.MC. You can sign in after your account is approved. එතකොට ඔයාට referral number එකක් හම්බෙලා තිනවා. මේකේ විශේෂත්වය තමයි මොකද්ද? ඔයා මේ referral number එකෙන් තවත් කට්ටිය අපේ මේ Great Vision Home app එකට ඇතුළත් කරගත්තොත් ඔයා මාර්ගයෙන් කෙනෙක් සම්බන්ධ වෙනවා නම් එයාට මේ referral code එක ඔයාගේ referral code එක හරහා සම්බන්ධ වෙන්න පුළුවන්.
එතකොට ඒ නිසා අනිවාර්යයෙන්ම මේ referral number එක ඔයා මතකයේ තියාගන්න ඕනේ සහ අපි ඔයාව හඳුනාගන්නෙත් මේ referral number එක හරහා. එතකොට මේ දැන් ඔයා රෙජිස්ටර් වීම සක්සස් වෙලා තියෙන්නේ. එතකොට graduation home school admin කෙනෙක් මේක අප්‍රූව් කරාට පස්සේ ඔයාට graduation home school app එකට log වෙන්න පුළුවන්.